Hello lamai, welcome back my YouTube channel. ඉතින් කොහමද ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නා නේද? ඉතින් ඔන්න කාලෙකින් තමයි මම අද ඔයාලට vlog එකක් අරගෙන එන්නේ. ඉතින් අපි බලමු අද මම මොකද කරන්නේ කියලා. ඉතින් ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ රයිස් වලින් කරන පැක් එකක්. මේක ෆේස් පැක් එකක්. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඇති කොරියන් ග්ලාස් ස්කින්. ඒක ගොඩක් කට්ටියද මේ දවස්වල හොයනවනේ. ඉතින් මේකෙන් මේ පැක් එක අපිට යූස් කරලා පුළුවන් අපේ ස්කින් එක බ්‍රයිට් කරගෙන හොඳ ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න. අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් මෙන්න මේ පැක් එකෙන්. ඉතින් මම ඔයාලට අන්තිමට මේ පැක් එක හදාගන්න විදිහ කියනවා. ඉතින් ඔයාලා මුලින් ඉඳන් අන්තිම වෙනකම් බලන්න. ඉතින් ඔයාලට මම මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් තියෙන්නේ subscribe කරලම බලන්න කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා ඇති කොරියන් කට්ටිය එයාලා glass skin එක ගන්න එයාලා use කරන ගොඩක් product rice වලින් හදන ඒවා. ඉතින් rice කියන්නේ අපේ මූණට වගේම අපේ කොණ්ඩේටත් ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. අපේ කොණ්ඩේට අපිට පුළුවන් රයිස් වලින් ටෝන් එකක් හදාගන්න. ඉතින් ඒක ගොඩක් හොඳ අපේ කොණ්ඩේ වවා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට ඔයාලට ස්කින් කෙයා hair care ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම ළමයි මේක කරලා ඊට පස්සේ මගේ ලිප්ස් ට්‍රීට්මන්ට් එකත් මම කරගත්ත ලිප්ස් ස්ක්‍රබ් කරන එක. ඒක මම කලින් වීඩියෝ එකක් දාලා තියෙන එක හදාගන්නේ කොහොමද කියලා. ඒක ලින්ක් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ඇඩ් කරලා තියන්නම්. ඔයාලා අනිවාර්යෙන් ඒකත් බලන්න. ගොඩක් හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඒක හොඳ රිසල්ට් තියෙනවා ගොඩක් අයට. ඔයාලත් අද නම් බලන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඒක try කරලා බලන්න. මම ඔයාලට රියල් රිසල්ට් එකම ඒ වීඩියෝ එක දාලා තියෙනවා. හරි මම දැන් මේක මූණේ වගේම බෙල්ලෙත් ඇප්ලයි කරගන්න. ඔයාලත් අනිවාර්යෙන් ඕනි දෙයක් මූණේ ගෑවට පස්සේ ඒක අනිවාර්යෙන් බෙල්ලෙත් ඇප්ලයි කරගන්න. ඉතින් මම මේක විනාඩි 20ක් තියලා සීතල වතුරෙන් තමයි හොදලා අරින්නේ. හරි එහෙනම් අපි දැන් බලමු මේ ෆේස් පැක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට ඕනි ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ඕනි. ඊට අමතරව හාල් පිටි තියෙනවා නම් ඒව ඕනි. ඔයාලට පුළුවන් හාල් කොටලා ගන්නත් අනිවාර්යෙන් සුදු හාල් වෙන්න ඕනි. හාල් කොටලා ගන්න නැත්නම් අර හාල් පිටි පැකට් තියෙනවනේ ඒවෙන් හාල් පිටි හැන්දක් ගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට වතුර ටිකක් රත් වෙන්න තියන්න. ඊට පස්සේ ඔයාලා රත් කරගත්තු වතුරයකට මෙන්න මේ විදිහට හාල් පිටි ටික එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕනි. මේක හොඳ thick paste එකක් විදිහට තමයි අපි මේක හදාගන්න ඕනි. මෙන්න මේ වගේ වෙනකන් ඔයාලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ ටික වෙනම භාජනයක් අරගෙන ඒකට දාන්න නිවෙන්න තියන්න. ඊට පස්සේ ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටික ඇඩ් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා හොඳට ඒකත් කලවම් කරගන්න ඕනි. බේරෙන විදිහට නෙමෙයි හොඳ thick paste එකක් විදිහට තමයි මේක තියෙන්න ඕනි. හරි දැන් ඒක ඇප්ලයි කරලා මම ඒ විනාඩි ගාන ඉඳලා දැන් මේ නාලා ආවේ. මම ඔයාලට කිව්වනේ මම ලිප්ස් ට්‍රීට්මන්ට් එකක් කරනවායි කියලා. ඉතින් ඔන්න බලන්න ඒකෙත් ගොඩක් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඔයාලගේ ලිප්ස් ඩාර්ක් වෙලා නම් තියෙන අනිවාර්යෙන් ඒක try කරලා බලන්න. ඉතින් බලන්න ඔයාලට මගේ ස්කින් එකේ පොඩි බ්‍රයිට් ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලිප්ස් දෙකත් හොඳට polish වෙලා තියෙනවා ස්ක්‍රබ් කරපු හින්දා. ඔයාලත් අනිවාර්යෙන් මේ දෙකම try කරලා බලන්න. ඉතින් ඔයාලට තව ලස්සන වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන එන්නම්. ඒ වගේම ළමයි ඔයාලා ස්ක්‍රබ් කරාට පස්සේ අනිවාර්යෙන් lip balm එක අනිවාර්යෙන් apply කරන්න. ඔයාලා දන්නවා මම පාවිච්චි කරන්නේ Vaseline එකේ lip balm එක කියලා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මම පාවිච්චි කරන product මොනවද කියලා. ඉතින් මේකත් ගොඩක් හොඳයි අපේ lips වලට dark වෙලා තියෙනවා ඒක අපිට recover කරගන්න පුළුවන්. ඒ වගේම rough නම් ඒක අපිට පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලස්සන වීඩියෝ එකක් මම තව ඉස්සරහට අරගෙන එන්නම්. Thanks for watching. Bye bye.